y equals 3x plus 1 y සමානයි 3x ධන 1 සමීකරණයේ ප්‍රස්ථාරය ඇඳීමට සුදුසු අසම්පූර්ණ වගුවක් රූපයේ දැක්වේ. වගුවේ හිස්තැන් සඳහා සුදුසු අගයන් ලියන්න කියලා කියනවා. අන්න අපි දීලා තියෙන සමීකරණයට ආදේශ කරොත් y සමානයි 3x ධන 1 y සමානයි 3යි අගය දන්නේ නැති y අගයට අදාළ x අගය ඍණ 2යි 3 වැඩි කිරීම ඍණ 2 ධන 1 y සමානයි ධනයි ඍණයි වැඩි කරද්දී ඍණ 3 වරක් 2 6යි ධන 1 එතකොට එනවා දෙන්නගේ ලකුණු වෙනස් නිසා ලොකු එකේ ලකුණ දාලා ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා 6න් එකක් 5යි එතකොට මෙතන අගය දන්නේ නැති තැනට ගැලපෙන අගය තමයි ඍණ 5 ඊළඟට ඒ වගේම ඊළඟ අගය නොදන්න ස්ථානයේ අගය හොයනකොටත් අපි ආදේශ කරගන්න ඕන y සමානයි 3යි එතන දන්නේ නැති තැන x අගය 2යි 3 වරක් 2 ධන 1 3 වරක් 2 6යි 6 ධන 1 6ක් 6ට එකක් එකතු වුනහම 7යි අන්න එහෙනම් වගුවේ මෙතන හිස් තැනට ගැලපෙන අගය තමයි 7 ඊළඟට කියනවා සුදුසු පරිමාණයක් ගැන ඉහත ප්‍රස්ථාරය අඳින්න කියලා අපි x අක්ෂය සහ y අක්ෂය ලකුණු කරගෙන ප්‍රස්ථාරය අඳින්න ඕන. ප්‍රස්ථාරය අඳපුවාම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එයි. ප්‍රස්ථාරය ධන 1 කියන ලක්ෂය හරහා යන්න ඕන. ධන 1 කියන ලක්ෂය තමයි ප්‍රස්ථාරය අන්තක්ඛණ්ඩය. ප්‍රස්ථාරය අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය ලියන්නලු. අපිට කෙලින්ම සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. සමීකරණයේ x ට ඉස්සරහින් තියෙන අගය 3යි. ඒක තමයි අනුක්‍රමණය. එහෙනම් අනුක්‍රමණය කියන්න පුළුවන් m සමානයි 3යි. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ ප්‍රස්ථාරයයි y අක්ෂයයි කැපුණ තැන y අගය ඒක ධන 1යි. කෙලින්ම සමීකරණයෙන් ලියන්නත් පුළුවන් මෙන්න මෙතන තියෙන ධන 1 කියන අගය. ඊළඟට ඊට ප්‍රස්ථාරයට සමාන්තර වූ අන්තක්ඛණ්ඩයේ ඍණ 3ක් වන ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්නලු. අන්න අපි ප්‍රස්ථාර දෙකක් සමාන්තරයි නම් අනුක්‍රමණ සමානයි. එහෙනම් සමීකරණය ලියන්න වෙන්නේ y සමානයි 3x අනුක්‍රමණයේ වෙනසක් නැහැ තුනම තමයි. හැබැයි අන්තක්ඛණ්ඩයේ ඍණ 3ක් වෙන්න ඕනේ නිසා ඍණ 3යි. ඊළඟ රෝමිලක්කම් 4 ඔබ නම් කළ සමීකරණයේ ප්‍රස්ථාරය ඔබ ඇඳි ප්‍රස්ථාරයේ මැද දක්වන්න කියලා කියනවා. අන්න එහෙනම් මේ අපි ඇඳපු රේඛාවට සමාන්තර රේඛාවක් ඍණ 3 හරහා යන රේඛාවක්. ඔන්න ඔය වගේ ඍණ 3 හරහා යන සමාන්තර රේඛාවක් අපිට ඇඳලා පෙන්වන්න ඕන. මේ රේඛාවයි සමාන්තර වෙන්න ඕන.